මේකනේ ඔය දෙන්නම කියපු දෙයකට තව එකක් මම ඇඩ් කරන්න කියලා මට ඔළුවට ආපු එකක් මම මේ කියන්නේ මේ ගුවන් හමුදාව කොයි වගේ විදිහටද අපිව ට්‍රේන් කරේ කියන එකට සහ ගුවන් හමුදා විශ්වවිද්‍යාලය කියන්නේ ඇයි කියන එකට අද අපි 3 දෙනා ඉන්න තැනක් තියෙනවා නම් අපි 4 දෙනාම සේනක කූරගම ඇතුළව අපේ දැනුම් පරාසය අපේ දැනුම් මට්ටම ඕල්මෝස්ට් එක හා සමානව අපිට තියෙනවා මේ එක්ස්පෝෂර් එකක් එක්ස්පීරියන්ස් එකක් නොලෙජ් එකක් නේ. නමුත් අපි අපේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ්ස් බලුවොත් මගේ තාත්තා මම අර කිව්වා වගේ ගුවන් හමුදාවේ වරන්ට් ඔෆිසර් කෙනෙක්. එතකොට ශාන්ගේ තාත්තා ගුවන් හමුදාවේ එයා වයිස් මාර්ෂල් කෙනෙක් නේ රිටයර් වෙනකොට ඔයාගේ අම්මා තමයි ඔයාව හැදුවේ. එතකොට සේනකගේ කතාව වෙනම කතාවක්. ඉතින් අපි ආවේ 4 කියන්නේ පාරවල් 4කින්. හැබැයි ගුවන් හමුදාව අපිට එක හා සමානව සලකලා ගුවන් හමුදාව අපිව එක තැනකට ගෙන මේක ඒ වගේ දෙයක්. ඒ කියන්නේ එක්කෙනෙක්වත් හලලා නැහැ. ඒ 4 දෙනාම එකට ඇදගෙන ගිහිල්ලා එක තැනට ගෙනල්ලා නවත්තලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ඇවිල්ලා ඉවර වෙලා හොඳම උදාහරණයක් අපි ආපු පාරත් එක්ක බැලුවාම අපි අද කොතනද ඉන්නේ කියලා. අනිවාර්යයෙන් ඕකටම තවත් දෙයක් එකතු කරනවා නම් සර් මේ මම දැක්ක දේ තමයි මගේ අවුරුදු 21ක කාලය සහ ඇත්තටම ඊට කලින් මගේ මුළු ජීවිත කාලය තුරාම මම මේක දැක්කා. මේක දෙකෙන් වැඩි කරන්න ඕනේ සර්. ඒ කියන්නේ වයස 43ක් වෙනකම් මං හිටියනේ ලංකාවේ ගුවන් හමුදාවත් එක්ක. ඒ අවුරුදු 43 පුරාම මම මේක දැක්කා. ඉතින් ගුවන් හමුදාවට කෙනෙක් වැරද්දක් නොකළොත් ගුවන් හමුදාව වෙනුවෙන් තමුන්ගේ ඒ කියන්නේ මුළු හදවතින්ම තමුන් ගුවන් හමුදාවට වැඩ කළොත් ගුවන් හමුදාවට වංචා කරන්නේ නැතුව ඒ කියන්නේ හමුදාවට වංචා කරන්නේ නැතුව වැඩ කරොත් අනිවාර්යෙන් ගුවන් හමුදාවෙන් එයාව බලා ගන්න. ඒ ගුවන් හමුදාවේ ආශිර්වාද එයාට තියෙනවා. ඒක පසුකාලීනව එයා මේ සේවයෙන් ගියයි කියලා ඒක නැති වෙන්නේ නැහැ. නමුත් කවුරු හරි ඒ ගුවන් හමුදාවේ සිස්ටම් එකට වංචා කරන්න පටන් ගත්තොත් ඒ කියන්නේ ගුවන් හමුදාවට හොර කරන්න පටන් ගත්තොත් මම දැකලා තියෙන දෙයක් තමයි දිට්ඨ සම්වේදනීය කර්මය කියන එක එයාට ඒ කැරියර් එක තුලදීම පළ දෙනවා. ඒක උසස් පහත් නිලතල ભેදයකින් තොර අනිවාර්යයෙන්. රැංකර්ස් දැකලා තියෙනවා ඒක පළ දෙනවා. පහළ රැංකර්ස් වලත් මම දැකලා තියෙනවා පළ දෙනවා. ඉතින් එහෙම කට්ටිය තමයි ඇත්තට එළියට ආවට පස්සේ හෝ ඒක ඇතුළේ ඉන්න ගමන් අර වැරදි රෙපියුටේෂන් එකක් හදන්න මේක ගැන. හදන්නේ. වැඩක්. yes.